හරි සුබ දවසක් ළමයි හැමෝටම. එතකොට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ A level කරන ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් සම්බන්ධව. ඒ තමයි ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි A level වලට වැඩ කරද්දී දවසට පැය කීයක් වැඩ කරන්න ඕනද කියන එක සම්බන්ධව. දවසට පැය කීයක් පාඩම් කරන්න ඕනද කියන එක ඔයාලට තියෙන ලොකු ප්‍රශ්නයක්. හරිද? එතකොට ඔයාලට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවොත් ඔන්න ඔය ප්‍රශ්නෙට හරි උත්තරයක් ගන්න පුළුවන්. හරි. එතකොට මම මෙන්න මෙහෙම පටන් ගන්නම්. හරිද? උදාහරණයක් විදියට අපි හිතමු ළමයි දෙන්නෙක් ඉන්නවා. හරිද? ළමයි දෙන්නෙක් ඉන්නවා. අපි හිතමු නිකන් මෙයා A ළමයා, මෙයා B ළමයා කියලා. හරි. එතකොට මේ ළමයි දෙන්න කලින් දවසේ ප්ලෑන් කරගන්නවා ෆිසික්ස් පේපර් එකක් කරලා ඒක විවරණය කරනවා කියලා හෙට. හරිද? කලින් දවසේ ප්ලෑන් කරනවා හෙට ෆිසික්ස් පේපර් එකක් ලියලා ඒක සම්පූර්ණයෙන් විවරණය කරගන්නවා කියලා දෙන්නම ප්ලෑන් කරනවා. හරිද? හැබැයි මේ A ළමයාගේ තියෙන විශේෂත්වය තමයි A කියන ළමයා අර අදාළ වැඩේට, ඒ කියන්නේ ෆිසික්ස් පේපර් එකට අදාළව එයා වැඩේ විතරක් නෙමෙයි ප්ලෑන් කරන්නේ, ඒකට අදාළ වෙලාවත් කලින්ම ප්ලෑන් කරගන්නවා. හරිද? උදාහරණයක් විදියට එයා ප්ලෑන් කරගන්නවා මේ MCQ 50 කරන්න. හරිද? MCQ 50 කරන්න එයා පැය දෙකක් ගන්නවා කියලා. හරිද? MCQ 50 කරන්න එයා පැය දෙකක් ගන්නවා කියලා එයා කලින් දවසේම ප්ලෑන් කරලා ඉවරයි. සහ ඊට පස්සේ MCQ 50 කරලා ඉවර වෙලා දැන් ඕක විවරණය කරන්නත් ඕනනේ. එතකොට විවරණය කරන්න එයා කලින්ම ප්ලෑන් කරගන්නවා පැය 3ක් මම ගන්නවා කියලා. හරිද? ඒතර MCQ එක කරන්න පැය 2යි, විවරණය කරන්න පැය 3යි. හරිද? ඒ කියන ළමයා ඔන්නෝම ප්ලෑන් එකක් හදා ගන්නවා. හරි. එතකොට ඊළඟ දවසේ මොකද්ද වෙන්නේ? ඒ කියන ළමයාට මේ වැඩේ කරන්න සම්පූර්ණයෙන් යන්නේ කීයද? පැය 5යිනේ. සම්පූර්ණයෙන් යන්නේ පැය 5යි. හරි. ඊට පස්සේ දැන් අපි කතා කරමු B කියන ළමයා ගැන. එතකොට B කියන ළමයාත් කලින් දවසේ හිතා ගන්නවා මම ෆිසික්ස් පේපර් එකක් කරලා ඒක විවරණය කරනවා කියලා. හැබැයි එයාගේ තියෙන විශේෂත්වය තමයි අර කලින් ඒ ළමයා එයාගේ වැඩේ ප්ලෑන් කරා වගේම ඒකට අදාළ ටයිම් එකක් ප්ලෑන් කරානේ. හැබැයි B කියන ළමයා මොකද්ද කරන්නේ? වැඩේ ප්ලෑන් කරාට එයාට අර ටයිම් එක ගැන ලොකු අවබෝධයක් නැහැ. හරි. එතකොට මෙයාට දැන් ටයිම් එක ගැන කිසිම වගකීමක් නැහැනේ B කියන ළමයාට. ඒ නිසා එයා මොකද්ද කරන්නේ? MCQ 50 කරන්න පැය දෙකක් නෙවෙයි, දන්නේම නැතුව එයාට පැය 3ක් ගිහිල්ලා. හරිද? එයාට ටයිම් ෆ්‍රේම් එකක් නැහැ. ඒතර එයා ටයිම් ෆ්‍රේම් එකක් නැතුව වැඩ කරන නිසා එයාට ෆිසික්ස් MCQ 50 කරන්නම පැය 3ක් ගිහිල්ලා. හරි. ඊට පස්සේ අපි හිතමු මෙයා විවරණය කරන්න ගියා කියලා. ඒතර විවරණය කරන්න ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? මෙයාට අපි හිතමු පැය 5ක් ගියා කියලා විවරණය කරන්න. ඇයි? එයාට කිසිම ස්ට්‍රෙස් එකක් නැහැ. හරිද? ඔහේ එක MCQ එකක් විවරණය කරනවා. ඊට පස්සේ වෙන කොහේ හරි ගිහිල්ලා යනවා. ඔයි වගේ එයාට එහෙම මේ ටයිම් ලිමිට් එකක් නැති නිසා විවරණය කරගන්න පැය 5ක් යනවා. හරි. එතකොට අපි පොඩ්ඩක් අන්තිමට බැලුවොත් B කියන ළමයාගේ වැඩ කරපු කාලය පැය 8යි. හරිද? පැය 8යි. එතකොට B කියන ළමයා හිතනවා මම අද දවසට පැය 8ක් වැඩ කරලා කියලා. හරිද? අද දවසට පැය 8ක් වැඩ කරලා කියලා. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි A ළමයා පැය 5යි, හැබැයි B ළමයා පැය 8යි. ඒ වුණාට දැන් වැඩ කරපු පැය ගානෙන් නම් කවුද ඉස්සරහින් ඉන්නේ? B කියන ළමයා. හරිද? වැඩ කරපු පැය ගානෙන් නම් B කියන ළමයා තමයි ඉස්සරහින් ඉන්නේ. ඒ වුණාට දෙන්නම කරලා තියෙන එකම වැඩේ. දෙන්නම කරලා තියෙන එකම වැඩේ. එකම විශේෂත්වය මොකද්ද? A කියන ළමයා අඩු කාලෙකින් ඒක කරා, B කියන ළමයා වැඩි කාලෙකින් ඒක කරා. හරිද? එතකොට මෙතෙන්දි ඇත්තටම මට කියන්න ඕනුනේ මේකයි, ඔයාලට වැඩ කරන පැය ගාන කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ, වැඩ කරන ඉෆෙක්ටිව් පැය ගාන තමයි වැඩි කරගන්න ඕන වෙන්නේ. හරිද? ඒ කියන්නේ වැඩ කරන පැය ගාන ඉතින් හැමෝටම වැඩි කරගන්න පුළුවන්. හරිද? නිකන් අපි වාඩි වෙන ඉඳියත් ඒක වැඩ කරන පැය ගානකට මේ දාගන්න පුළුවන්. එහෙම නෙවෙයි. ඒතර අපි වැඩ කරන පැය ගාන කියලා අදහස් කරන්න ඕන ඔයාලා ඉෆෙක්ටිව් විදියට කොච්චරක් වැඩ කරනවද කියන එක සම්බන්ධව. උදාහරණයක් විදිහට මෙන්න මේ විදියට. ඒතර මෙහෙම ඉෆෙක්ටිව් වැඩ කරගන්න නම් අනිවාර්යෙන් ඔයාලා යම්කිසි ටයිම් ෆ්‍රේම් එකකට අනුව හිර වෙලා වැඩ කරන්න ඕන. ඒ කියන්නේ මේ පැය දෙක ඇතුලේ මම කරන්නේ මේ වැඩේ විතරයි. එතකොට එතනින් එහාට තව මිනිත්තුවක්වත් මේ වැඩේ වෙනුවෙන් ඔයාලා ගන්න නැහැ කියලා ඔයාලටම මේ ටයිම් ෆ්‍රේම් එකක් හදා ගන්න ඕන. හරි. එතකොට මෙන්න මේ විදියට වැඩ කළා සාමාන්‍යයෙන් අවම වශයෙන් පැය 10ක්වත් මේ විදියට නෙවෙයි. හරිද? ඒතර මේ විදියට වැඩ කළා පැය 10ක් නෙවෙයි. මෙන්න මේ විදියට වැඩ කළා අඩුම වශයෙන් පැය 10ක්වත් ඔයාලා වැඩ කරන්න ඕන අඩුම වශයෙන්. හරිද? සාමාන්‍යයෙන් පැය 15 වගේ වැඩ කරන ළමයි තින්න ඕන තරම්. මම කියන්නේ මේ අඩුම මේ මට්ටම. ඒතර අඩුම අවම වශයෙන් ඔයාලා පැය 10ක්වත් වැඩ කරන්න ඕන. සහ මුලින්ම පැය 10කින් ඔයාලා හුරු වෙන්න පටන් ගන්න. ඊට පස්සේ ඔක ටික ටික වැඩි කරන් ගිහිල්ලා අන්තිමට පැය 15ක් දක්වාම අදින්න බලන්න මේ A level විභාගයට මාස 3-4ක් තියෙද්දි. හරි, සාමාන්‍යයෙන් A level විභාගයට මාස 3-4ක් තියෙද්දි පැය 15 කියන එක nothing. ඒ කියන්නේ easy වැඩ කරන්න පුළුවන් මට්ටමකට හැදෙන්න ඕන. හරි. එතකොට සාරාංශයක් විදිහට ගත්තට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකෙන් ගන්න තියෙන දේ තමයි ඔයාලා වැඩ කරන පැය ගාන නෙවෙයි වැඩි කරගන්න ඕනේ, ඉෆෙක්ටිව් විදිහට වැඩ කරන පැය ගාන.